මම මෙයාට කිව්වේ වැඩ පැත්තකට දාලා නිවාඩුවකට යමු කියලා. මෙයාට තේරෙන්නේ නැහැ ගොවිපලක් කරන් යන එක කොච්චර අමාරුද කියලා. මට නම් තේරෙන්නේ නැහැ. මොකක්ද මේකේ අමාරුව? කුඹුරු හාන්න ගොවියෝ ඉන්නවනේ. ඔයාට තියෙන ඉතින් සතුන්ට කන්න දෙන්න. ඔව් ඒ බඩගිනිකාරයෝ හැමෝටම කන්න දෙන එක ලේසි වැඩක් නෙවෙයි. කලුවෝ මහත් ගාෆිල්ට ඔයිට කන්න දෙනවනේ. ඔව් ඉතින් ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි ඉතින් මට කලුවා කියලා කියන්න එපා. ඒක නෙවෙයි. ගාෆිල් කොහෙද ගියේ කියලා දන්නවද? එන්න මිනිස්සු ඉන්න පැත්තකට ආපහු යම්දානේ ඉන්න. ගාෆිල් කැමති නෑ මේ ගොවි පොලේ ඉන්න. මොන වුණත් මම නම් කියන්නේ සතුන්ට කන්න දෙන එක එච්චර අමාරු නෑ. මං තාමත් කියන්නේ ඔයාවත් දන්නේ නැහැ ඔයා මොනවද කියන්නේ කියලා. හැබැයි මේ මම නම් කියන්නේ අපි මෙහෙන් යමු අනේ. මෙයා ඔයා හිතනවට වඩා හුඟක් මහන්සි වෙනවා ජෝන්. ඒකයි මම නිවාඩුවකට යමු කියලා මේ කිව්වේ. දවස්වල යන්න අමාරුයි. මම ගාෆිල්වත් එක්ක කරගෙන ගෙදර ගියොත් හොඳයි. ඔයාගේ හදිසි යනවම ගෙනාවා. මෙන්න අරගන්න. හරි අපි දැන් ගෙදර යමු. පොඩ්ඩක් ඉන්න මම පයිලට් දෙන්නෙකුට සෑන්ඩ්විච් ඕඩරයක් දැම්ම ඒකට එන ගමන් ඒකම එහෙනම් අපි බලන් ඉන්නවා. නිවාඩුවකට යන එක ගැන මොකද කියන්නේ? එතකොට කවුද මේ එළදෙන්නුම බලන්නේ? අපේ ආසියන්ව, ඒ වගේම මේ කුකුල්ලුන්ව, තව ඒකට කාවරි හොයාගන්න පුළුවන්නේ. ඔයා හරි. ඒ වගේම මං දන්නවා ඒ කවුද කියලා. ඊ කලුව බලන්න ගිය කෙනා හරිම විනෝදයි. එහෙ ටීවී එකක් ගන්න නෑනේ අනේ. එයාගේ ගොවි පොළ නම් හරිම ෂෝක්. උදේ පාන්දර කුකුල්ලු කෑ ගහනවා. බලන්නකෝ ඒ තියෙන පිරිසිදු වාතය. ගොම ගඳේ ඉන්න බෑ පලාට. කවුද මේ වෙලාවේ මෙහි ආවේ? කලුවා ග්ලෝරියා. කොහමද ජෝන්? මෙයාට කලුව කියලා කියන්න එපා. කලුවයි ග්ලෝරියයි. දැක්කනේ ඒගොල්ලන්ටවත් ඒ ගොවි පොලේ ඉන්න බෑ. අන්තිමේදී නිවාඩුවකට යන්න මම මෙයාව කැමති කරව ගත්තා. කොහෙටද යන්නේ කියලා මං තාම හිතලත් නෑ. ආපහු එන දවසකුත් නෑ. ඇයි ඉතින් ඔයා අර මට කියලා තියෙන නෑදෑ ගෙවල් පැත්තේ යන්නේ නැත්තේ? මොන නෑදෑයද? ඔයාලගේ නැන්ද කෙනෙක් කියලානේ කිව්වේ. ඔව් මං කිව්වේ යාගෙන තමයි. ඔයගොල්ලෝ බය වෙන්න එපා මේ එපිසෝඩ් එකේ ආ එන්නේ නෑ. ඒක මට ෂුවර් ඈ. ඒ වුණත් ඔයා ගියාම ඔයාගේ සත්තු ටික හොයාගන්නේ කවුද? ඒ වැඩේ ලේසි කියපු එක්කිනා ඒ වැඩේ කරයි. මම මට නම් බෑ. මට ඔය ගොවි පොළට යන්න වෙලාවක් නෑ ඇත්තටම. කවුද කිව්වේ යාළුව බලාගන්න ගොවිපොළට යන්න ඕනෙමයි කියලා? ශබ්ද පද්ද වලට නම් මං එච්චර කැමති නැහැ. අයියෝ අපි දැන් මොකද කරන්නේ? සත්තු ටික ඔක්කොම මෙහෙට ඇවිල්ලානේ. අයියෝ මාව බලාගන්න කොහොඳයි කියලා තේරෙයි. කලුවෝ කොහේ කලුවා? අපි කෑම ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. කෑම දාන්න ඕන විදිහත් ඕකේ තියෙනවා. එහෙනම් ඉතින් ආයෙ අපි නිවාඩුව ඉවරලා ආපුවාන් හම්බෙමු. එන දවසක් කියන්න බෑ. අනික මට කලුවා කියලා කියන්න එපා. පොඩ්ඩක් ඉන්න. මේ වගේ අවස්ථාවක අපි කරන්න ඕනේ එකම දේ යෝඩි. ඔයා මොකද කියන්නේ? කොහොමද මාත් එක්ක එනවද? අපි දෙන්න හෝටලයකට යනවා මේ සත්තු මෙහෙ ඉන්නකම්. පොඩ්ඩක් කොමින්න. ඕගොල්ලන්ට කොහෙවත් යන්න බෑ. ඕගොල්ලෝ මෙහෙටම වෙලා ඉඳලා සත්තු ටික ඔක්කොම බලා ගන්න ඕනේ. කලුවයි ග්ලෝරියයි දෙන්න ආයේ මෙහෙ එනකම්. තේරුණාද? කවදා හරි අපි සත්තු ටික පිටිපස්ස පැත්තෙන් තියමු. ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ. මොකද ඉතින් දැන් බැහැ කන්න නෙමෙයි. මේ මන්ද පුදුම කටවහක් තියෙන්නේ මෙයාට. එන්න අපි යලව ගේ ඇතුළට ගමු. දැන් ඉතින් ඔක්කොම හරිනේ. ජෝන්ගේ කටින්ද තමයි ෂේටම පිළිසිඳුකම කෙනෙක්. මම හිතන්නේ යාලා ඇති වෙන්න කැම කියලා නෑ වගේ. මං ටක් ගාලා ගිහලා කැම ටිකක් අලුතෙන් අරන් එන්නම්. අනික කලුව CD එකකුත් දීලා ගියා සතුන්ට කැම දෙන විදිය ගැන. ඕක බලලා ඕකේ තියෙන විදියට යාලට කැම දෙන්න. ඔයාලා කැම දුන්නේ නැත්නම් ඔයාලට කන්න දෙන්නෙත් නෑ. හරි මම පුළුවන් තරම් මෙතන ගිහින් එන්න. හොඳයි අපි බලමු මේක හැමලේ මොනවද තියෙන්නේ කියලා. කොහොමද මේ කුකුල් ගොවි පොලෙන් සත්තුන්ට කෑම දෙන වැඩසටහනයි. පළවෙනි පාඩම කුකුල්ලු. කුකුලන්ගේ කෑම පොළවේ ඒකාකාරීව අතුරන්න. හරි එහෙනම් කොටලම බලමුකෝ.
රෑ කෑම වෙලාව මෙන්න ඔයගොල්ලන්ට රසම රස කුකුල් කෑම කන්නේ. කන්නකොනේ මොනවා බලන් ඉන්නේ කුකුල් කෑම. මේ ඔයත් මේ කෑම කනවද? සමහර විට කන්න පුළුවන්. මොකද මම බඩගිනි වුණාම රීප්පයක් උනක් කන්න. එහෙමද? කාලා බලන්න. හොඳයි. යම්. හොඳයි. මේගොල්ලන්ට මීට වඩා හොඳ කෑමක් දෙන්න වෙයි වගේ මට කියන්න. මොකද හලෝ ඔය බොරුවට කෑ ගහන්න කියනවා? මොකද මං කැමති එහෙම තමයි. ඒක මගේ ඇඟෙන්මයි එන්නේ. මගේ හදවතින්ම. ඔව් ඒක නම් මගේ කන් දෙකට හොඳට තේරෙනවා. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ. හැමතිස්සෙම මං ඔයාට බැයි නම් මං දියක් කරන්න. මේ පැත්තට ඇවිදන් එන්නකෝ. එන්න. හොඳයි. දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟට එළුවන්ට කෑම දීම. බොහෝ මිනිස්සු හිතනවා එළුවන්ට ටින් කෑම හොඳයි කියලා. නමුත් එහෙම නෑ. ඔවුන්ට පාවිච්චි කරපු ලේබලයක් රහිත ටින් එකක් ලෙව කෑමට දීමත් ප්‍රමාණවත්. ඒක දැනගත්ත එක නම් ඇත්තටම ලොකු දෙයක්. මං දන්නවා ඔයගොල්ලෝ මේ ටින් කන්න එච්චර කැමති නෑ කියලා. කඩෙන් ගන්නකොට මේකේ මොනවද තිබුණේ? සුවඳේ හැටියට නම් සැමන් මයි හිතේ. හරි ෂෝක් නේ සැමන් ටික කාලා ටින් එක මට දෙනවද? එහෙමද? මේ පොඩ්ඩක් කොහොම ඉන්නෝ? ඒයි ඔයාගේ පිටිපස්සේ මොනවද වැටිලා තියෙන්නේ? මට මොනව අපේන්නේ නේ? අපි යාට හොඳ කැම ටිකක් ගෙනත් දෙමු. නැත්නම් හරියන්නේ නැහැ මේ වැඩේ. ඊළඟට අශ්වයන්ට කෑම දීම. අශ්වයෝ කන්නේ පිදුරු. ඕඩි ඔය පිදුරු මිටිය පහට ගේනු. ඒයි මේ වගේ පිදුරු මම ඔය ජරාව කන්නේ. ඔයා දන්නවද මේවා මොන රහද කියලා? මෙලෝ රහක් නෑ. කිසිම වැඩක් නෑ. ඒක ජෝන්ගේ කොට්ටු රොටි වගේද? හැබැයි වෙන කන්න දෙකුත් නෑනේ. පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. සෝස් ටිකක් දාලා ගත්තම ඕන ජරාවක් ඇස් වහගෙන කන්න පුළුවන්. ඒකට නෙමෙයි වටින්නේ. රසකාරක නැහැ. නයි මිනිස්තාව කොච්චි සෝස් එක නේද දාලා තියෙන අයියෝ මං ඉවරයි විනාසයි. You want ඇත්තටම වෙච්ච දෙයට සමාවෙන්න මම ඒකට හරියන්න දෙයක් කරන්නේ. මං ඔයාලට කන්න නියම කෑම වේලා දෙන්නම්කෝ ඉන්නකෝ. ඉන්න බලන්න ඊයේ ඉතුරු වෙච්ච මැකරෝනි වගේ තියෙනවා චයිනීස් එකක් තියෙනවා මේක පොඩ්ඩක් හොඳයි. ඔව් එත්තමයි. මේ කෑම නම් හරිම රසයි. මේව කොච්චර හොඳද? ටින් වලට වැඩිය. මම නම් මෙහෙන් කවදාවත් දන්නේ නැහැ. මේ කෑම හරිම රසයි. ඔව් හරිම රසයි. ඇත්තමයි. ඔව්. අපොයි දෙයනේ ඕඩි මේගොල්ලෝ මෙහෙ තියාගත්තොත් අපි විනාශයි. මොනවා හරි කරන්න වෙනවා. ඊවසු ඇති පියවරක් ගමු. ඊට වඩා දරුණු දෙයක්. නෑ ඊට වඩා ටිකක් දරුණුයි. මන්නගෙන පොඩි දරුවෝ මේක බලනවා නම් අමල තාත්තලා ටීවී එක වහලා දාන්න. නැත්නම් ළමයි මේක බලලා ඒගොල්ලෝ තරක් වෙයි. අනේ පව් බාල පරම්පරාව නරක වුණා. මන් දන්නවා ජෝන්ගේ නන්ද මේ එපිසෝඩ් එකේ නෑ කියලා කිව්වා මම. ඒක මම බොරුවට කිව්වේ. ජෝන්! ඔයා නත්තල වෙනකම් මට මෙහෙ නවතින්න එන්න කියලා යොපු ඊමේල් එක හම්බ වුණා. ඔව් මේ කෑම හරිම රසයි. මේකතර හරියට හරක් මඩුවක් වගේ වෙලානේ. ඊටත් වැඩිය හපන් මේක ඇතුලෙන් එන ගඳ. අර බලන්නකො අර කුකුලගේ පිහාටු. ඒ වගේද මේ කළු කුමායිද ගන්න. මේ හරකවත් මෙතනින් එළියට දානවා. හැබැයි මම වැඩි වෙලාවක් ඉවසන්නේ නැහැ. මේ හැමදේම වෙනස් වෙන්න ඕනේ. ඔය කුකුල කට වහගෙන හිටියේ නැත්තම් මම දන්නවා ඒ කුකුලගේ කට වහන්න හැටි. ඒත් අපිට නිවාඩු පාඩුවේ ඉන්න තිබුණානේ. හරි අපි ආපහු යන්. මාත් මේ කල්පනා කරේ ජෝන් කොහොම අර සතු ටික බලා ගන්නවද කියලා. ආපහු ගිහිල්ලා යාලා හොඳින් ඉන්නවද කියලා බලාගත්තොත් ඇති. මගේ සතු ටික එයාලා සීසීකට දුවනවනේ. ආපහු එන්න. අනේ ආපහු එන්න. මම ඔයාලා කොහොම ආපහු කුලිපලට අරන් යන්න. ඒ ප්‍රශ්නේ නම් විසඳුණා.
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තව ප්‍රශ්නයක් ආවනේ. ඒක විසඳ නැති බලමු දැන්. ඔන්න බලන්නකෝ. එක විනාඩියක්වත් මේක දරින්නේ නෑ. හරක් මඩුවක් වගේ තමයි ගඳ තියෙන්නේ. ඒ වගේම ලෝමයි පිහාටුයි හැමතැනම. මං ගිහිල්ලා නගය තියෙන හොතම හෝටලේ නවතිනවා. ජෝන්ට එතකොට බිල ගෙවන්න පුළුවන් නේ. එහෙ ප්‍රශ්නෙත් විසඳුණා. දැන් ඉතින් මට කරන්න තව එක දෙයයි තියෙන්නේ. මොකද්ද? මතකද අර CD එක? ඒක හදපු එක්කෙනා ඉන්ටර්නෙට් එකේ පොඩ හොයලා බලන්නකෝ කවුද කියලා. මට තියෙනවා හොඳ අදහසක්. මන් දන්නේ ඔයගොල්ලෝ ඒ දේ කොහොමද කළේ කියලා ගාෆිල්. මට පුදුම හිතුණා කළුවයි සත්තු ටිකයි ආයේ ගොයි පොලේ කිව්වම. ඒගොල්ලෝ සත්තු බලා ගන්න කෙනෙකුත් ගත්තලු. හොඳයි. අන්න මේක අහලා බලන්නකෝ යට. CD එකද? ඔයාලා මොන හරි දෙයක් අහන්න දෙන්න යන්නේ. හෙලෝ කොහොමද මේ ගාෆිල් පූසට කෑම දෙන වැඩසටහන මුල්ම පාඩම උදේ ආහාරය. ගාෆිල්ගේ උදේ ආහාරයට මේ ද්‍රව්‍ය ප්‍රමාණවත්. සීනි සම්බෝල රොටියයි, නැව් බෙරි, සීනි රහිත පොප්කෝර්න්, ඒවට සීනි එකතු කරලා. බටර් පෑන්කේක්, සොසේජ් පැටිස්, සොසේජ් කව, බැදුම් බිත්තර, තඹු බිත්තර, ඉරතුයි ලසන්ටි, කූල් සීරියල්, බේකනුයි තව බේකනුයි හොදට තෙල් දාලා බේකන්. කොහමද වැඩේ ඕඩියෝ?